නවත්තන මම නැවතිලා ඉන්නේ මිස් අනේ පව් මෙයා පොත ගහන කෙනෙක්ද කොහෙද? what a waste of time. එහෙම නෙවෙයි මිස්. මේ බයික් එක මිස් කරනවා. පොඩි දිර්බීමනාවක් විදියට චූටි තල්ලුවක් දෙනවා. අනේ අනේචම් බයික් දෙන්න තල්ලු කරන්නද? මේක බයික් කියන්නේ නෙමෙයි මිස්. මගේ යාළුවා කියන විතර මේක තමයි දඬුමඬල. මේ බයික් වල තියෙන ඕන ගොඩාක් කැලි මේකේ නෑනේ. ඉතින් මේකට බයික් එකක් කියන්න බෑනේ. ඇත්ත නේන්න හෙල්මට් නැති එක සාධාරණයි. මුට ඔලුවක් නෑනේ. කොහොමද සයිඩ් කරන්න හරි දෙක? ඒවනම් නෑ මිස් මේ ආදිසියක් වගේ වුණොත් මෙන්න මේක අරන් පිටිපස්ස බලන්න. එතකොට මනුස්සෝ තමස මූණ බලන්නේ කොරහෙන්ද? මොන පිස්සුද මිස්? මූණ බලන්නේ රෝද දෙකේ. ආයේ ඉතින් ටයිල් කරා වගේ දිලිසෙන්න. මෝඩ මිනිහා දෙන්නේ අර උඩට හිටගෙන හෙල්මට් නෑ, පැති කන්නක් නෑ, රෝද වල කට්ට නෑ. කො හෙඩ්ලයිට්? ලයිට් ඕන් නෑ මිස්. මං ඉතින් ඔය රෑට වැඩිය ගමන් විබන් නෑනේ. ඕනේ මුණ ටෝච් එකක් පත්තු කරා යනවා. මේක හරියන්නේ නෑ. සියලුම ලම්ප නෑ කියලා ලියනවා. යතුරු ගන්න පොලිසියට එන්න. අනේ තරහ වෙන්න එපා මිස්. මේකේ යතුරක් නෑ. ප්ලග් එක ගලවන්නේ මං ගහන්නේ. දෙයියනේ මාව පිස්සෙක් කරන්න බා. තමසල තමයි වේගෙන් කියලා මිනිස්සු අපන්නේ. අනේ මිස්. වේගෙන් යනවාද කියලා මං දන්නෙත් නෑ. මේකේ මීටරේ වැඩක් නෑනේ. තමසගේ බයික් එකේ ඔය මොකුත් නෑනේ. ඇයි මේක පදින්නේ? ඒක නේන්නම් මිස්. මම මේ හීරෝ ඩිලක්ස් 100 බයික් එකක් ගේන්න යන්නේ. හරි. බයික් එකේ ප්‍රශ්නට සමාව දෙන්න. ලයිසන් ඉන්ෂුරන්ස් බහැලෙනවකෝ. මිස්. අනේ මිස් මොනවා කරත් බයික් එකෙන් බහැලෙන්න නම් බෑ මිස්. මට සමාව වෙන්න. අයියෝ මනුස්සයෝ ඒකවත් කරන්න බැරි ඇයි? අනේ තරහ වෙන්න එපා මිස්. මේක ස්ටෑන්ඩ් එකක් නෑ.